මගේ යාළුවෝ කොහමද? වෙල්කම් ටු වයිරා channel. ඉතින් අද ටිකක් මහන්සි දවසක් මොකද පැය දෙකක නැප් එකක් තමයි දාන්න උනේ දිගටම වැඩ. මම ඉන්නේ නෙදර්ලන්ඩ් වල හවස තමයි මට ලෝඩ් එක අරන් යන්න තියෙන්නේ. ඒ මැන්චෙස්ටර් වලට තමයි යන්න තියෙන්නේ. ඉතින් මුළුදර තියෙනවා සාමාන්‍ය කිලෝමීටර් 817ක් විතර වගේ හයිවේ තමයි දිගටම අදින්න තියෙන්නේ. ඉතින් මේ ජර්නි එකේ නැවකිනුත් යන්න තියෙනවා. මේ රටේ ඉඳලා එහා රටට නැවකින් තමයි යන්න තියෙන්නේ. ට්‍රක් එක නැවට දාලා පැය 11ක විතර ගමනක් මූදේ යන්න තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් ඒ ලස්සන දේ. ඉස්සරහට බලමු මේක. ඉතින් ඔහම දිගටම රැඳෙන්න වෛරා එක්ක වෛරා ජවෙන් යන ගමන බලන්න ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න දිගටම රැඳෙන්න වෛරා එක්ක. හරි ගයිස් මට ලෝඩ් එක ගන්නත් වෙලාව ආවා. දන්නේම නැතුව හවස් වුණා. දැන් මේ වෙලාව සාමාන්‍යයෙන් 6:45 විතර වගේ. ඉන්ටර්නෙට් එක හුක් කරගෙන යන්න තමයි තියෙන්නේ. රිවර්ස් එකක් අරගෙන ටේලර් එක හුක් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මම ටේලර් එක හුක් කරගන්න පිටිපස්සට ගන්නවා ට්‍රක් එක. මේ විදිහට ගන්නවා. ඉතින් හරිම මහන්සි අද නොයා බැරි කමට තමයි මේ ගමන යන්න තියෙන්නේ. මොකද සාමාන්‍ය මුලුදුර යනකොට පැය 19ක් විතර වගේ සෙට් වෙනවා. ඒ කියන්නේ හෙට හවස තමයි යන්න වෙන්නේ. හරි අපි ටේලර් එක හුක් කරගත්තා. දැන් ඊට පස්සේ ලයිට්ස් චෙක් කරගෙන ටයර් ප්‍රෙෂර් චෙක් කරගෙන ඒ ටික ඔක්කොම චෙක් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මං කිව්වේ ඒකයි හරිම මහන්සි මේ ගමන ලේසි නෑ ට්‍රක් දුවනවා කියන එක. එලවන්න නම් කිසිම අමාරුවක් නෑ. මොකද පාරවල් හරි ක්ලියර් පහසුයි. වාහනෙත් ඒ වගේම පහසුයි. කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් එක දිගට වැඩ කරන්නත් අමාරුයි. එහෙම කියලාත් බෑ. ඉතින් සල්ලි හම්බ කරන්න අනිවාර්යයෙන්ම අපි මහන්සි වෙන්න ඉපේ. නිකන් අපිට සල්ලි හම්බෙන්නේ නෑනේ. ඉතින් ඒක නිසා දෙවියෝ බුදුන් සිහි කරගෙන මේ ගමන සාර්ථකව යන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ඉස්සරහට යමු. රැඳෙන්න වෛරත් එක්ක. right මම මෙතනින් නවත්තලා paper works ටික ක්ලියර් කරගෙන එන්නම්. යාළුවෝ ටික රැඳෙන්න එතකන්. ඉතින් ඔෆිස් එක එකට ගිහලා paper works ටික ඔක්කොම ක්ලියර් කරන් එන්න ඕනි. ඊට පස්සේ අපිට ගමන යන්න තමයි තියෙන්නේ. right ඒ ටිකත් හරි. මෙතනින් වමට දාලා ගමන යන්නයි ඕනි. සමාන දකුණටයි හරවන්න තියෙන මට වමට කියලායි කියවුනේ. ඔව්. ඔයාලුනේ ඉතින් ලස්සන ටවුන් එකක් මේ අපි ඉන්නේ නෙදර්ලන්ඩ් වල. ඔයගොල්ලෝ YouTube එක උනා බලන්නකො ලස්සන නගරයක් නෙදර්ලන්ඩ් කියන්නේ ලස්සන රටක්. දියුණුව අතිනුත් ඒ වගේ පිරිසිදුකමද ඒ හැමදේම මිනිස්සුන්ගේ විනය ඒ හැම දෙයක්ම ලස්සනට තියෙන රටක්. ඉතින් දුක් විඳත් අපි වාසනාවන්තයි මේ වගේ දේවල් ඇස් වලින් දකින්න. එහෙම කියලා ඉතින් ඔයාලත් පහු බහින්න එපා. මොකද YouTube එකේ අද ඕන තරම් බලා ගන්න පුළුවන් අපේ රටේ තියෙන දේවල් වගේම ලෝකෙම තියෙන රටවල් වල තියෙන ලස්සන. ඉතින් අපි එහෙම හරි බලමු. හැම කෙනාටම මේ දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් නීතියට තව නැත වෙන්න ඕනේ. කල ලයිට් රෙඩ් පත් වෙලා තියෙන්නේ. චුට්ටක් ඒකටත් ඉඳලා අපි ඉස්සරහට යන්. ඉතින් ඉස්සරහට බෑගිල්ලක් තමයි තියෙන්නේ. බලමු ඉස්සරහ ලස්සන දේ තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් රැඳී ඉන්න වීඩියෝ එකේ. ස්කිප් නොකර දිගටම බලාගෙන යන්න. සම්පූර්ණ පැය 19ක් විතර වගේ මට ලෝරිය ඩ්‍රයිව් කරන්න තියෙනවා. ඉතින් එක දිගටම යන්නේ නැහැ. එහෙම යන්න අමාරුයි. කොහරි ට්‍රක් ස්ටොප් එකක් අල්ලලා නවත්තලා පොඩි රෙස්ට් එකක් අරගෙන තමයි යන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මට එදා වුණා වගේ ඩීසල් ගහන්න අමතක වෙන හින්දා මම ළඟම තියෙන ගෑස් ස්ටේෂන් එකට ගිහලා ඩීසල් ටිකක් ගහ ගන්න ඕනේ. ගහලා කණ්ඩත් මොනාරි අර ගන්න ඕනේ. මොකද පැය 19ක් එක දිගට එලවනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒකෙන් පැය 10ක්වත් එක දිගට යන්න එපේ. ඉතින්
බඩගින්නේ තමයි යන්න ඉන්නේ නැත්නම් ඉතින් ඒක නිසා මොන හරි දෙයක් ගන්න ඕනේ. මොකද වාහනේ කිසිම දෙයක් නැහැ ඉස්සරහා දිනවා ගෑස් ස්ටේෂන් එකේ. ඒකට දාලා ගෑස් ඩීසල් ටික ගහ ගන්න ඕනේ. අපි බලමු ඩීසල් ටිකක් ගහලා ඩීසල් වලට කොච්චර වියදමක් ගිහිල්ලා තියෙනවද කියලා ලංකාවේ මුදිනේ මම ඔයගලන්ට පෙන්නන්නම්. රයිට්. මෙතනින් තිබ්බා වාහනේ තියලා පොඩ්ඩක් ඉස්සරහට ගියා වැඩි වුණා පම්ප් එකට පස්සට ගත්තා හරි. රයිට්. හෑන්ඩ් බ්‍රේක් ඇදලා මේ දේවල් කරලා බහැලා හරි. පම්ප් එක ඔන් කරලා තියෙන්නේ. ඩීසල් ටික වදිනවා. වදින ගමන් මගේ පේපර්ස් ටික මම ඒක ටිකක් බලලා ටික හදා ගන්න ඕනේ. මැප් එක හදා ගන්න ඕනේ. මම ටික කරගන්නම් ඒ අතරතුරේදී. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ මොකද මේ වෙලාවේ කරන්න කියලා පොඩ්ඩක් මට කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේ නිදිද කොහොමද කියන එක මෙහෙනම් ඉතින් හවස ඒ වගේ අනිත් ඔයගොල්ලන්ට දෙයක් මට කියන්න තියෙනවා. මෙහි හවස කියන්නේ මේ සාමාන්‍ය රෑ 8:00-9 වුණොත් ඔය වගේ තමයි. වින්ටර් එකක් තියෙන කාලයක් තියෙනවා. ඒ කාලෙට සාමාන්‍ය 8:00-9 වෙනකම් වගේ ওই විදිහට හරිය ඩීසල් ටික වැදුනා. ඩීසල් ටික කොම්පියුටර් කරගෙන ඉවරයි මම. ඔයගලන්ට මම දැන් පෙන්නන්නම් කොච්චර ප්‍රමාණයක් වැදිලා තියෙනවද කියලා. ඉතින් මම දාන්නම්. ඔන්න දාලා ලීටර් 950ක් වැදිලා තියෙනවා. එතකොට සාමාන්‍ය ලංකාවේ මුදලින් ගාන කොහොමද කියලා ඔයගොල්ලෝ බලන්න ගණන් හදලා. හරි ඉතින් ඩීසල් ටිකත් ඔක්කොම ගහගත්තා. අවන් එකට කොෆි එකක් දාලා තින්නේ යන ගමන් බොන්න ඕනි. ඒකත් අරගෙන ඉවරලා ඒව කරගන්න ඕනි. අවන් එක කරලා ගන්න ඕනි. උස වැඩි ටිකක් අවන් එකට අත මදි ඩ්‍රයිව් කරන ගමන් මේව කරන්නත් එක්ක කොෆියක් උණ ගමන් ඩ්‍රයිව් කරන එක තමයි හොඳ. රයිට්. ටිකක් මේව කරගත්තා වනේ විනාඩි 20ක් දාලා. රයිට්. අවන් එකත් වහගත්තා. කොෆි එක ගත්තා. ඩිවි ඩ්‍රයිව් කරන්න තමයි තියෙන්නේ. නැත්නම් හරි කම්මැලි ගයිස්. මොකද එක දිගට ඉස්සරහා බලාගෙන යනවා කියන්නේත් හරිම අමාරුයි. ඒක පාරත් ටිකක් පාළුයි. ඊයේ රාත් නිදි මරලා ඉන්නේ. ඇස් දෙක චුට්ට පිය වෙනවා. ඉතින් ඉස්සරහාම තියෙන ට්‍රක් ස්ටොප් එකේ නවත්තලා පොඩි රෙස්ට් එකක් ගන්න තමයි හිතාගෙන යන්නේ. මේ හරි ටිකක් පාගලා යන්න ඕනේ. මොකද කිලෝමීටර් 817ක් කියන්නේ සෙල්ලම් දුරකුත් නෙමෙයි යාළුවනි. ලංකාව වගේ දෙකක්. කොළඹ යාපනය යනවා වගේ දෙකක්. ඉතින් මේගොල්ලොත් එහෙන් දානවා මෙහෙන් දානවා. ඒවත් බේරගෙන යන්න ඕනි. ඉතින් ඔයගලන්ට කියන්න බැරුගේ අද මම අරන් යන්නේ විශේෂ කිමිකල් ටැංක් එකක්. ඒක විශේෂ පෙන්නේ විශේෂ කිමිකල් ටැංක් එකක් ඒක. ඉතින් ඒක විශේෂයි කියලා කියන්නේ මල් ශරීරයට අහිතකර වගේ කිමිකල් එකක් තමයි යෝග. හරි පරිස්සමට අරන් යන්නේ. ඉතින් ගොඩක් දුරට මට හම්බෙන ගොඩක් පික් වගේ දේවල් තමයි ගොඩක් හම්බෙන්නේ. ඒක පරිස්සම් කරලා ගෙනින් නිසා වෙන්නේ මට සාමාන්‍ය වගේ දේවල් ගොඩක් හම්බෙලා තියෙන්නේ. ඉතින් පාඩුවේ එළවිල්ලක් තමයි තියෙන්නේ. එනද ලස්සන යාළුවනේ. මේ දවස්වල මෙහි මෝල්ඩ් වගේ දේවල් කැපෙන කාලේ. ගොඩක් ට්‍රක්ස් තමයි මේ රෝඩ් එකේ ගොඩක්ම යන්නේ. ට්‍රක්ස් තමයි ගොඩක් යන්නේ. ඊ අතරතුර අඳුරන කට්ටියත් යනවා. ඒගොල්ලෝ හෙඩ් ලයිට් කරගෙන යනවා. මම ඕන් කරනවා. මේ සාමාන්‍ය ඉතින් වෙන කෙනෙක් නැත්නම් නියමම තමයි ඉතින් ජර්නි එක යන්න තියෙන්නේ. ලොකු පාලමක් ලස්සන පාලමක්. ඉතින් අර වේලාස්සන මම කෝල් එකක් දැම්මා මගේ යාළුවෙක්ට මේ පැත්තේ ඉන්න වෙදර් එක කොහොමද කියලා චෙක් කරගන්න. යා මට කිව්වා මේ ගොඩක් සැරට වහිනවා කියලා. හෙවි රේන් තියෙන්නේ කියලා. දැන් ඔන්න වහින්න පටන් ගත්තා. ඇත්තට ලොකු මේකක් නෑ. ලයිට් රේන් එකක් වගේ තියෙන්නේ. ඒකට ඈත ඔයගලන්ට පේන දේ ආකාශය කළු කරලා වැස්ස නිකක් වැඩි සයිස් එකක් තමයි තියෙන්නේ. ඕක අර ගොඩක් වහිනකොට යාළුවනේ ආය අගලක්වත් පේන්නේ නැහැ. මම ඔය ඉතිස්සෙල්ලත් ඔයගලන්ට කියන්න ඇති ඒක. හරිම අමාරු ඩ්‍රයිව් කරන්න. දැන් නම් වැස්ස පොඩ්ඩක් පෑවුවා. තනින් තැනට තමයි වහින්නේ. ඉතින් එහෙම වැස්සෙම ඉතින් එලවන්න තමයි තියෙන්නේ.
ඒ වගේම තමයි ඉතින් මේ වගේ ට්‍රැෆික් එකක් සෙට් වුණාම හරිම අමාරුයි එලවන්න. දැන් අර ඉස්සරහා යන ලොරියත් එක්ක ට්‍රකයත් එක්ක පිටිපස්ස යන කාර් එක තියාගෙන යනවා. යාට ඉඩක් තියෙන තැනකදී ඉස්සර කරන්න බලන්නෙත් නෑ. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් අපිට ඒක පිටිපස්ස තියාගෙන යන්නත් බෑ. මොකද යන දුර වැඩි. අනිත් එක ලෝඩ් එකක් අරන් යන්නේ. ස්ලෝ වුණොත් තවත් ගියර් එකකට දාලා ගන්න ගියාම හරිම අමාරුයි. ඉස්සරහට කෙලින් තැනක් තියෙනවා. ඉතින් මම ඕවර්ටේක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. දාන්න පුළුවන් කමක් තියෙනවා වගේ යාළුවනේ. හරි දාගන්න පුළුවන් කල්පනායෙන්ම තමයි ඉතින් අදින්න ඕනේ. රයිට් ගොඩ එකෙන් දාගත්තා. නැත්නම් තාමත් මම පස්සේ තමයි එන්න වෙන්නේ. මම දාගෙන ඉතින් යන්න ඕනේ. ඉතින් තව කිලෝමීටර් ගානකින් තව තියෙනවා ට්‍රක් ස්ටොප් එකක්. මට මතක හැටියට ඒකට දාලා රෙස්ට් එකක් ගන්න තමයි හිතන් ඉන්නේ. හරිම අමාරුයි නිදිමත එලවනවා කියන එක. මොකද නිදිමත එලෙවුවා වගේ නෙමේ ලොකු අනතුරකට අතවරනවා කියන දෙයක් තමයි මං විතරක් නෙමේ අනිත් අයටත් එක්කම. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ පහසුව තමන්ගේ රෙස්ට් එක අරගෙන ඒ විදිහට එලවන එක තමයි අපේ හැම කෙනාටම අපිටත් ඇඟට ගුණ. රයිට් ඉස්සරහා මේ තියෙන ට්‍රක් ස්ටොප් එක. ඒකට දාලා ටිකක් නිදා ගන්නවා. මොකද ඇත්තටම හරිම නිදිමතේ තමයි ආවේ. ඉතින් මේ දවස් ටිකේම කට්ට කන්නේ ඊයේ රෑ 2යි. ඒ වගේම නිදා ගන්න විදියක් උනේත්ම නැහැ. හිතන තරම් ලේසි නෑ ට්‍රක් ජීවිතේ. අනික තව කිලෝමීටර් 300කට වැඩි යන්න තියෙනවා රොටර්ඩෑම් වලට. එහෙනම් ඉදිරියෙන් එකතු වෙලා ඉන්න ලස්සන දේවල් බලන්න. නැවෙන් වගේම ට්‍රේන් එකකින් එහාටට යන වීඩියෝස් බලන්න. දිගටම රැඳෙන්න මේ වෛරා යුරෝප් ට්‍රක් ලයිෆ් වීඩියෝ එකත් එක්ක. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.